හයි ළමයි කොහොමද? අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු 2018 O level science paper එකේ අහපු 25 වෙනි MCQ එක. බලන්න ඒකෙන් අපිට කියන්නේ මොකක්ද කියලා. අපිට දීලා තියෙනවා කිරණ සටහන් තුනක් සමාන්තර කිරණ ආලෝක කදම්බයක් තියෙන කිරණ කිහිපයක් දීලා තියෙනවා. B රූපයෙන් දීලා තියෙනවා අபிසාරී ලෙස යන කිරණ කිහිපයක්. C රූපයෙන් අපිට දීලා තියෙනවා අපසාරී ලෙස යන කිරණ කිහිපයක්. හොඳයි. දැන් අපෙන් අහන්නේ බලන්න කියනවා වීදුරු කාචයක් භාවිතයෙන් මේවායින් එක් කදම්බයක් රූප සටහනේ දැක්වෙන අනිකුත් ආකාරයේ කදම්බයක් බවට පත් කළ හැකිය. මේවායින් නිවැරදිව දක්වන්නේ පහත කුමන ප්‍රකාශයෙන්ද? හොඳයි. දැන් අපි දන්න දේ තමයි සාමාන්‍යයෙන් අපි හිතමුකෝ සමාන්තර ආලෝක කිරණ කදම්බයක් යනවා කියලා මේ වගේ ඔන්න ඔහම යනවා. මේ මැදින් එහෙම ඊතලයක් මාක් කරන්න ඕනේ ඒක ආලෝක කිරණයක් කියන එක පෙන්눔 කරන්න. right? එතකොට මොකද වෙන්නේ? මෙහෙම ආලෝක කිරණ කදම්බයක් සමාන්තරව යද්දී ඔයා මේකට මෙතනින් උත්තල කාචයක් තිබ්බොත් හරි මේ වගේ උත්තල කාචයක් තිබ්බොත් මොකද වෙන්නේ මේ ආලෝක කිරණ එක තැනකට නේද මෙහෙම එකතු වෙනවා නේ මෙන්න මේ හරි මේ වගේ එක තැනකට මෙහෙම එකතු වෙනවා අන්න ඒ පොයින්ට් එකට අපි කියනවා මොකක් කියලාද නාභිය කියලා in English we call focal point එතකොට මේක තමයි කාචය හරි මේ උත්තර කාචය කරගත්තේ convex lens එකක් අරගත්තේ හරි මේක lens එක so the distance between lens and focal point නාභිය සහ කාචය අතර තියෙන දුරට අපි කියනවා නාභි දුර එහෙමත් නැත්නම් focal length කියලා අපි කියනවා හරි දැන් ඔය උත්තල කාචයක් එහෙම නැත්නම් convex lens එකක් තිබ්බොත් නේ concave lens එකක් එහෙමත් නැත්නම් අවතල කාචයක් තිබ්බොත් මොකද වෙන්නේ මේ විදිහට යන සමාන්තර ආලෝක කිරණ කදම්බය හරි මෙතනින් ඔය අවතල කාචයක් එහෙම නැත්නම් concave lens එකක් තිබ්බොත් මොකද වෙන්නේ මෙයා මෙතනින් එහාට මොකද වෙන්නේ අපසාරී වෙන අපි කියනවා අපසාරී කිරණ කියලා හරි අපසාරී මේව විහිදෙනවා එතකොට මෙයා විහිදෙන්නේ හරියට මෙන්න මේ පොයින්ට් එකේ ඉඳන් ආවා වගේ. මම මේ ටික මෙහෙම දික් කරොත් මෙන්න මේ හරිය. එතකොට බලන්න උත්තල කාචයක නාභිය පිහිටන්නේ කාචයේ ඉඳන් මේ සයිඩ් එකට. ඒ කියන්නේ දකුණු අත පැත්තට. වම් අත පැත්තට තමයි ඒ කියන්නේ ආලෝක කිරණ එන පැත්තට තමයි අවතල කාචයක එයාගේ නාභිය පිහිටන්නේ. හරිද? එතකොට මේක තමයි මෙතනදී නාභිය එහෙමත් නැත්නම් focal point එක. right? focal point මෙතනදී මේක ඇවිල්ලා focal length එක එහෙමත් නැත්නම් නාභි දුර. එතකොට මේක අවතල කාචයක් concave lens එකක් මේක convex lens එකක් එහෙමත් නැත්නම් උත්තල කාචයක්. හොඳයි. දැන් අපි බලමු පළවෙනි ප්‍රකාශය මොකක්ද කියන්නේ කියලා. උත්තල කාචයක් මගින් ඒ කියන්නේ මෙන්න මේ උඩින් ඇද්ද ඒ වගේ කාචයක් මගින් A ආකාරය B ආකාරයට පත් කළ හැකි කියලා ඕකින් කරන්න පුළුවන් දෙයක්. ඒකනේ දෙය මෙතන කතා කරේ නේ. මේ වගේ යන ආලෝක කිරණ කදම්බයක් මේ වගේ අபிසාරී ලෙස ඇවිල්ලා මේක පොයින්ට් එකකට එකතු වෙනවා. හරි? එතකොට පළවෙනි ප්‍රකාශයෙන් කියන එක හරි. ඒ විදිහට යන එකක් අපිට මේ B විදිහට හදන්න පුළුවන්. එහෙනම් මම හිතනවා අපිට එතනින්ම අපිට අවශ්‍ය කරන උත්තරේ හම්බුණා කියලා. එතකොට මේ ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ 25 වෙනි MCQ එකට උත්තරේ අංක 1. එතකොට මේ ප්‍රශ්නෙට අදාළ තියරි ටික තමයි මම මේ සරලව ඔයගොල්ලන්ට සමරයිස් කරේ. එහෙනම් තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් වෙනද වගේ කමෙන්ට් කරන්න කමෙන්ට් සෙක්ෂන් එකේ අහන්න. අපි පන්ති වලට සම්බන්ධ වෙලා වැඩිදුරටත් මේ විද්‍යාව අපිත් එක්ක හොඳට ඉගෙනගෙන අපි 6 ශ්‍රේණිය 11 ශ්‍රේණිය වෙනකන් ළමයිට විද්‍යාව පන්ති කරනවා ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍ය දෙකෙන්ම. ඉතින් ඔයාලට පුළුවන් අපි පන්ති එක්ක සම්බන්ධ වෙලා ඔයාගේ විද්‍යාවේ ඒ සිහිනය සැබෑ කරගන්න. Thank you.